මගේ ග්‍රවුන්ඩ් ඕකිඩ් වල මල් පිපිලා බලන්නකෝ හැම එකේම නම් පිපිලා නැහැ. කීපයක මල් පිපිලා මේ බලන්න මේ වගේ පාට වරටක් තියෙනවද කියලා. නේ. හැමදාම වගේ මල් තියෙන වතුර විතරයි ඕන වෙන්නේ. වතුර තියෙනවා නම් හැමදාමත් මල් එනවා. වැස්ස නිසා දැන් මල් එනවා ටික. දැන් තමයි මල් පිපීගෙන එන්නේ. මේ බලන්න ගොඩාක් පොහොට්ටු තියෙනවා. ඔයාලා දන්නවනේ ග්‍රවුන්ඩ් ඕකිඩ් යන මල් පිපෙන්න ගියාම ගහ පිරේනකම් මල් එනවා. මගේ නම් එහෙමයි. මේක ලස්සන කහ පාට එකක්. ඒකේ පාට මට පේන්නේ හරියට පේන්නේ ලස්සන කහ එකක් තියෙනවා. කලේ කොට පාට. පාට එනවා යනවා. ඒකේ ගහ නම් හොඳට හැදිලා නැහැ. ඒක පාට ලස්සනට පේන්නේ. මේක තවත් ලස්සන පාටක්. මේ බලන්නකෝ. බයි කලර් වගේ එකක්. මේක මේ කහ පාට තියෙන මට පේන්නේ කැමරා එකට නියම පාට පේන්නේ. ඩාර්ක් පින්ක් එකයි කහ පාටක් තියෙන මන්ද සුදු වගේ පේනවා. මේක නම් බිම හදලා තියෙන්නේ. හරි ලස්සන මලක් මේක. මේක තවත් බයි කලර් එකක්. මික්ස් වෙලා හැදෙන්නේ. මේකේ ගහ ලොකු වෙන්නේ නැහැ පොඩි ගහක් කුරු ගහක්. මලත් අර ඒක නටු උසට යන්නේ නැහැ. මිටිවම තියද්දි මල එන්නේ. ඒකෙන් දෙක හරි ලස්සනයි. මේක ලයිට් පින්ක් එකක්. ඒකේ මල් තාම නෑ දැන් තමයි පිපිගෙන එන්නේ. මේ මල වැස්සට සවුත් වෙලා. මේකත් නා සුදු පාටට හුරු පින්ක් එකක්. පින්ක් කියන්න පුළුවන්, පර්පල් කියන්න පුළුවන්. මේක මේ බිම තියෙන ලොකුවට ගහ හැදිලා. මෙතන වතුර දියසීරාව තියෙනවා. ඉතින් ලොකුවට ගහ හැදෙනවා. ගහේ හැටියට මල් නෑ ඔන්න ගහ. ලොකු ගහක් තියෙනවා. මල් හරි ලස්සනයි. මේක නම් අර හැමතැනම තියෙන පාටනේ. හැම ගෙදරකම වගේ මේක මම දැකලා තියෙනවා. ඒත් හරි ලස්සනයි ඒ කලර් එක. අදට මල් පිපිලා තියෙන එච්චරයි. ආයෙ පිපුණාම වීඩියෝ එකක් අරන් ඉන්නම්. එහෙනම් thank you මගේ වීඩියෝ එක බලුවට. බුදු සරණයි හැමෝටම.